Hi lamai, welcome to my YouTube channel. ඔන්න ඉතින් අද යනවා මගේ graduation එකට. ඉතින් අද බලමු මොනවද වෙන්නේ කියලා. ඉතින් සැලොන් එකට යන ගමන් තමයි ඉන්නේ. පික්නික් ගත්තාගෙන අපි දෙන්න මේ සැලොන් එකට යනවා. ඉතින් සැලොන් එකට ගිහිල්ලා මේකප්ස් දාලා සාරි එක ඇතලා බලමු මම. ඉතින් ළමයි මම ලස්සනයිද බලන්න. ඉතින් ග්‍රැජුවේෂන් එකට මම අඳින්නේ අද සාරි එකක්. ඉතින් අපි සැලොන් එකේ ඉන්නේ තාත්තිය නගුව ගන්න. ඉතින් එයා එනකම් අපි සැලොන් එකට වෙලා ඉන්නවා. අපේ මේකප් එක දාන ගමන් තියෙන්නේ. ඉතින් එහෙනම් අපි යමු ළමයි. ඉතින් යන ගමන් ඉන්නේ හයිවේ එකේ. අද යන්නේ අම්මි තාත්ති මමයි අක්කයි. ඉතින් අපි හතර දෙනා තමයි යන්නේ. ඉතින් ඔලුවත් රෙදෙනවලු ඉතින් නිතියා. ඉතින් මාත් ඔහොම යනවා බල බල. ඒත් මට චුට්ටක් නින්දකින් තිබුණේ ටික වෙලාවක් යද්දි. මේ ඉතින් අපි බලමු අද මොනවද වෙන්නේ කියලා. අද නම් ඇත්තටම සතුටු දවස් වලින් වැඩිපුරම සතුටු දවසක් තමයි අද දවස. ඉතින් ඉතින් සෙට් වෙන්න ඕන නිසා මම කොණ්ඩේට මුකුත්ම කරේ නැහැ. ඉතින් ක්‍රේල් එක තමයි මගේ කොණ්ඩේ. ඉතින් මම යන්නේ කිව්වේ සැලොන් එකේ අක්කත් කිව්වා ඔයා ක්‍රේල් එක ලස්සනයි කියලා. ඉතින් මම කොණ්ඩේ නාලනේ ගියේ. ඉතින් මම ඒ නිසා උදේම නම් නිසා කොණ්ඩේ ගැට ගත්තා මගේ. ඔන්න ඉතින් අපි තැනට ආවා BMS එකට. ඉතින් හැමෝම ගොඩක් අය දන්නවනේ මේ තැන. ඉතින් මම නේල් කෝස් එකක් කරපු නිසා අපිට තිබුණේ දෙවනි හෝල් එකේ. කියන්නේ පිටිපස්ස තියෙන මේ විදිහේ. ඉතින් අපි යනවා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. අපේ අක්කා මට මල් එකකුත් අරන් දුන්නා. ඇත්තටම මේ සර්ටිෆිකට් ඔක්කොටම මට උදව් කරේ මගේ අක්කා. ඇත්තටම යට ගොඩාක් thank you කරනවා. මම දුකෙන් අවුලෙන් ඉන්න වෙලාවෙ කිව්වා මේ දේ කරන්න ඔයාලට හොඳයි. ඔයාලා මේ පැත්තෙන් යනවා නම් හොඳයි කියලා. ඉතින් එයා තමයි මේ තැනට උනන්දු කරලා මේ තැනට ගෙනාවේ. එයාම තමයි මුල ඉඳන්ම අන්තිම වෙනකම් මගේ ළඟින් ඉඳලා එවනල්ල වගේ හැමදේම හොයලා බලලා කරලා මේ දෙයට මිනිහා. ඔයා කවුද? දේශානිනේ හරි YouTube channel එකට ඔබ ආදරේ subscribe කරලා අපිට support එකක් දෙන්න. මේ කවුද? ඉන්නකා. ඔබනු මෙති වෙසිනානගයු මට කියා දියන්න උමතුව අපි හීන පස්සේ යන්න ඕන අපේ හීන අපි තමයි අපිම හැබෑ කරගන්න ඕනේ. ඒ හීන හැබෑ වෙනකොට ඇත්තටම මාරම සතුටුයි. කියා ගන්න බැරි තරම් සතුටුයි. මේ දවසත් මට මාරම සතුටු දවසක්. මගේ ජීවිතේ ජයග්‍රහණී දවසක්. ඉතින් මේ දවස ඇත්තටම මට මගේ ජීවිතේ පටන් ගන්නම වගේ ජයග්‍රහණී පටන් ගන්නම මේ තැන. ඉතින් අපි ජීවිතේ ලස්සන ගමනක් යන මේ ගමන අපි තව ලස්සන කරගන්න ඕන අපිම තමයි. ඉතින් මේ ගමනට අපිම තමයි අපි උත්සාහ කරලා අපේ ගමන අපි ලස්සනට යන්න ඕනේ. ඒ ගමනට අපිට ඉන්නේ අපිම අපි විතරයි. ඉතින් ඒ නිසා අපේ ලස්සන ගමන අපි ලස්සන මල්පල ගන්නමින් අපි ඉදිරියට යන්න ඕනේ. මම ඔයාලටත් කියන්නේ ඔයාලගේ ලස්සන හීන හැබෑ කරගන්න. සිහිනයක් සැබෑ කරගන්නා තවත්
පියවරක් තබන සුන්දර මොහොතක්. ඉතින් මේ සුන්දර මොහොතට තමයි අපි දැන් අවතීර්ණ වන්නට සූදානම් වෙන්නේ. තමන්ගේම වෘත්තීමය මම්පෙත් තෝරාගෙන දැනුම කුසලතා මේ හැම දෙයක් එක්කම තමන්ගේ ජීවිතේ තමන් දකින සිහින සැබෑ කරගන්නටයි අපේ මේ ආදරණීය සිසුවියන් සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම නිය අලංකරණ ක්ෂේත්‍රයේ නිය අලංකරණ ශිල්පිනියක් වශයෙන් තමන්ගේ වෘත්තීයමය ගමන ආරම්භ කරන්නට පෙර ඉතින් ඔය ඉන්නේ අපේ මිස් තමයි. එයා තමයි අපිට ලස්සන නේල්ස් කරන්න උගන්වලා දීලා මැනිකියුර් පෙඩිකියුර් ඔක්කොම කියලා දෙන අපේ මිස් තමයි. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලා ජීවිත ලස්සන කරගන්න. මිස් ඇත්තටම මිස්ට තැන්ක් යූ කරනවා. අපිට හැමදේම හරි විදියට කියලා දීලා ලස්සනට අපේ ජීවිතේ දෙයට යන්න කියලා දීලා ඒ හැමදේම කියලා දුන්නට ගොඩක් තැන්ක් යූ කරනවා මිස්ට. ඉතින් අපි වීඩියෝ එකත් එක්ක ඉමු. වසර 25ක කාලයක් ව්‍යාපාරයේ නියලින් උපයාගත් මුදල විවිධීගත අයගෙන් ව්‍යාපාරික ගොඩනැගිල්ලට සියලුම රූපලාවන්‍ය ක්ෂේත්‍රවල සහ අති නවීන රූපලාවන්‍ය සත්තාව එකම තැනකින් සිදු කර ගැනීමට හැකිවන්නේ. අති නවීන රූපලාවන්‍ය උපකරණ සහ උපකරණ වලින් සමන්විතව අද්විතීය සේවා සත්කාර සමගින් විවෘත කරන්නට ඕනයි. එමෙන්ම දශක දෙකකට අධික කාලයක් නව පරපුරේ රූපලාවන්‍ය ශිල්පීන්ට ඇයගේ දැනුම් සම්භාරය ලබා දෙනවා. තම වෘත්තීය ජීවිතයේ තත්ත්වසහතික ලෙස එන්නිකුලට මට ඉන්වයිට් කරාට especially නිලන්ති ඉමේෂා මම ගොඩක් ආදරේ කරන කැරක්ටර්ස් එකක්. මොකද මම හිතන්නේ නිලන්ති ගැන කියන්න ඕන. ඒ දවස්වල අපි බ්‍රයිඩල් ඩ්‍රෙසින් පැත්තට ගියාට නිලන්ති ඇවිල්ලා වෙනස්ම ස්ටයිල් එකක් එක්ක මුළු ලංකාවම වෙනස් කරා. ඉතින් ඒක දවස්වල අපි දැන් අහුවම කාරිනල් නිලන්ති නේල්ස් මාර්කේ නිලන්ති ගාවට තමයි මේකල සමාන බ්‍රයිඩ්ස් ඇවිල්ලා අපිට කියන ලස්සන නේල්ස් හදාගන්න කට්ටිය. ඉතින් ඒ වගේම මට ඒ කාලේ ඉච්චර ලොකු ඉන්ට්‍රස්ට් එකක් තිබුණේ නැහැ නේල්ස්. අද අවසන් දවස වෙන්න පුළුවන්. නමුත් ඔබගේ අද ආරම්භ වන දවසක්. මේ කාර්යශාලාව අපේ උපාධි ප්‍රදානෝත්සවය අද දින මේ විදිහට ආරම්භ වෙලා තියෙනවා. ඉතින් මම පළමුව අපේ ප්‍රධාන ආරාධිත අමුත්‍ය ලෙස මෙතනට පැමිණි නිලන්ති වීරසිංහ මහත්මිය ආදරයෙන් ඔබතුමියව We have so many graduates like you, so many success stories of each student, some who are overseas, who have got jobs very fast with the proper education that Kucha Sri Lanka is giving through Rosie, and also a lot of salons have opened. Right? ඉතින් මම රෝසි ගැන පොඩ්ඩක් කියන්න කැමතියි. ඔයාලා රෝස් මිස් එක දැන් ගොඩක් කාලයක් හිටියා. මමත් අවුරුදු ගාණක් යද්දී වැඩ කරනවා. මම දකින එකම දේ ගොඩක් හොඳ දේ තමයි එයා ඕන දෙයක් අහලා ඒ විදිහට වැඩ කරනවා. ඒ කියන්නේ ඕන දෙයක් grab කරගන්න කැමති. හැමදාම ඉගෙන ගන්න කැමති. ඔයාලා අද graduation එකේදී මෙතනින් නවතින්න එපා. අධ්‍යාපනය තමයි අපේ මූලික දේ වෙන්න ඕනේ. හැමදාම ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි අපිට අපේ පාත් එක දියුණු වෙන්න පුළුවන්. ඉතින් නැවත වරක් ඔයාලා ඔක්කොටම මම congratulate කරනවා. Thank you very much.
If you're hungry, girl, I got the lace. Ooh, baby, don't keep me waiting. There's so much love we could make it. I'm in the door, in the door, in the door. Leaving the door open, I'm leaving the door open, leaving the door open. Hoping that you feel the way you feel and you want me like I want you tonight. Baby, tell me that you're coming through. You're the light, you're the night, you're the color of my blood. You're the cure, you're the pain, you're the only thing I wanna touch. ඔබ මහන්සි වූ ඒ දේවල් වල ප්‍රතිඵලය කිරීමටයි අපි දැන් සූදානම් වෙන්නේ best assignment of the year
අපි ගෙදර යන්න හදනේ. ඉතින් ඔක්කොම ඉවරලා දැන් රැයලා තියෙන්නේ. කොළඹ ඉතින් දන්නවනේ ට්‍රැෆික් තියෙනවනේ. ඉතින් ඒ නිසා ඉතින් අපි ගෙදර එද්දී නම් ඉතින් රැය වුණා. ඉතින් කාලා ඔක්කොම කරලා ගෙදර එද්දී අපි 10:00 විතර වගේ දැන් ඉතින් මගේ වීඩියෝස් ටික බලන්න වෙනවා. එහෙනම් thank you වීඩියෝ එක කරන් දෙන්නට. bye bye. සජත් මං කේවා මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත් ආදරෙන් මාළඟින් ඉන්න හැමදා ඉතින් ආදරේ ඔබගේ හඬින් විවරණ අරන් ජීවිතය ගියක් කනේ දවසක උතුම් කිරුලක් දරන් ඔබ එන්න රැජිනක් ලෙසින් හිත කලඹමින් හැඟමන්නේ වේ ඔබගේ හඬින් විවරණ අරන් ජීවිතය ගියක් කනේ දවසක උතුම් කිරුලක් දරන් ඔබ එන්න